හේ Google නත්තල් සියා ඇත්තද? හරිම සරල ප්‍රශ්නයක් නේද? ඒත් මේ උත්සව කාලෙදී ගොඩක් පවුල් වලට මේ ප්‍රශ්නේ ලොකු අරුබුදයක් වෙලා. ඉතින් අපි අද මේ විග්‍රහයෙන් බලමු තාක්ෂණය කොහොමද අපේ පරණ සම්ප්‍රදායන්ට අභියෝග කරන්න කියලා. එතකොට ප්‍රශ්නේ මේකයි. AIද නත්තල හොරකම් කරන අලුත්ම ග්‍රින්ච්. ඇත්තරම වෙන්නේ යන්නේ ඒකද? මේ හැමදේම පටන් ගත්තේ මෙන්න මෙහෙමයි. ඒක දරුවෙක් AI එකෙන් ආපු උත්තරේ දැකලා කෑ ගහනවා මොකක්ද? මනාකල්පිත චරිතයක්. ඒ මොහොත ගැන හිතන්නකෝ. අන්නේ කම්පණය තමයි මේ මුළු සංවාදයේම පත්තු කළේ. හොඳයි. එහෙනම් පළවෙනි කොටස ඩිජිටල් ග්‍රින්ච්. බලමු මේ කතාව කොහොමද පටන් ගත්තේ කියලා. මේ කතාව වෙන්නේ ලියෝ. අවුරුදු 11ක පිරිමි ළමෙක්. එයාට ඇත්තටම දැනගන්න ඕන උනේ හරිම පොඩි දෙයයි. නත්තල් සීයාගේ බජට් එක කීයද? ඒක ළමයකට කොච්චරක් වියදම් කරනවද? හරිම අහිංසක ප්‍රශ්නයක් නේද? ඉතින් උත්තරේ ආවේ Google වල AI overview එකෙන්. දැන් මේකෙන් කරන්නේ වෙබ් එකේ තියෙන ජනප්‍රියම තොරතුරු අරගෙන ඒකෙන් කෙටි සාරාංශයක් කෙටි උත්තරයක් දෙන එක. මෙන්න ඒක ලියෝට දුන්න උත්තරේ. නත්තල් සීයා එක ළමයෙකුට වියදම් කරන નિયમિત මුදලක් නැහැ. මොකද ඔහු මනක්කල්පිත චරිතයක්. එච්චරයි. හරිව කෙලින් කිසිම හැඟීමක් නැතුව පොඩි දරුවෙකුගේ මුළු විශ්වාසයම එක තත්පරෙන් බිඳලා දාන්න මේ වාක්‍ය හොඳටම ඇති. ඊට පස්සේ ඇති වෙන කලබලේ හිතාගන්න කුරුවන්නේ ලියෝගේ අම්මා කෙලි බෝරන් ඉක්මනටම මැදිහත් වෙලා වෙච්ච හානිය පාලනය කරන්න උත්සාහ කරනවා. එයා කිව්වා Google කියන දේ අහන්න එපා. Google හැම වෙලේම හරි නෑ. මම තාමත් නත්තල් සියව විශ්වාස කරනවා කියලා. බලන්න මේක තමයි අද කාලේ දෙමෝපියන් මුහුණ දෙන අලුත්ම අභියෝගය. හරි දෙවනි කොටසට යමු. පැතිරියන පාවා දීමක්. මොකද ලියෝගේ කතාව විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. ගොඩක් පවුල් වලට මේක දැනෙන්නේ. තාක්ෂණයෙන් වුණු ලොකු පාවාදීමක් වගේ. අපි බලමු මේක ඇත්තටම කොච්චර දුරට පැතිරිලා තියෙනවද කියලා. ඇත්තටම ජෙන් අල්ෆා සහ ජෙන් බෙටා පරම්පරාවල, ඒ කියන්නේ අවුරුදු 14ට අඩු දරුවන් ඉන්න දෙමව්පියන්ට මේ කලකිරීමට මුහුණ දෙන්න වෙන්න එක දැන් හරිම සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මෙන්න තවත් සිදුවීමක්. එක දරුවෙක් ඉස්කෝලේ ඇරිලා ගෙදර දුවගෙන ඇවිල්ලා දොරත් අරගෙන කෑ ගහනවා අපිට කතා කරන්න දෙයක් තියෙනවා කියලා. ඒ දරුවගේ අම්මා ජෙනිස් පෙරස් කිව්වේ එයාට දැනුනේ Google එයාව පාවලා දුන්නා වගේ කියලා. හිතන්නකෝ අවුරුදු ගාණක් නත්තල් සීයාගේ අත්තකුරු වගේ ලියුම් ලියලා තියලා යන කේක් කාලා රේන්ඩියර්ට කැරට්ටලා තියලා මේ ඔක්කොම මහන්සිය එක තත්පරෙන් නැති වෙලා ගියාම දැනෙන දේ. ඉතින් මේ කතා පැත්තකින් තියලා පොඩ්ඩක් දත්ත දිහා බැලුවොත් තත්ත්වය තවත් පැහැදිලි. බලන්න අවුරුදු 8ක් හෝ ඊට අඩු දරුවන්ගෙන් 51%කට, ඒ කියන්නේ භාගයකටත් වඩා තමන්ගේම ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි තියලවා. ඒ කියන්නේ මේ වගේ AI උත්තරයකට එයාලා නිරාවරණය වීමේ අවදානම කොච්චර ඉහළද කියලා හිතා ගන්න පුරවන්නේ. තුන්වෙනි කොටස විශේෂඥ මතය. ඉතින් සම්ප්‍රදාය රකින්න හදන දෙමව්පියනුයි කරුණු කියන AI එකයි අතර මේ ගැටුමින් දිනන්නේ කවුද? අපි බලමු විශේෂඥයෙක් මේ ගැන මොකද කියන්නේ කියලා. AI විශේෂඥයෙක් වන ජෙරමි ගුඩ්ෂේ මේක හඳුන්වන්නේ නැවැත්විය නොහැකි බලවේගයක් කියලා. එයා කියන විදිහට දෙමෝපියෝ බොට්ස්ලයි අතර යුද්ධයක් තිබ්බොත් දිනන්න වැඩි ඉඩක් තියෙන්නේ බොට්ස්ලට. ගුඩ්ෂේ කියනවා මේ තත්ත්වය සමහර විට අපිව තල්ලු කරයි නත්තල ගැන දරුවන්ට උගන්වන විදිහ සහ නත්තල් සිය ගැන ඇතචරිතයක්ද නැද්ද කියන එක ගැන මුලින්දන්ම නැවත හිතලා බලන්න. ඒ කියන්නේ මේ වෙනසට හැඩගැහෙන්න ඕන වගකීම දැන් තියෙන්නේ දෙමව්පියන් අතේ. ඉතින් මේ අලුත් යථාර්ථයට මුහුණ දෙන්න එයා උපදෙස් 3ක් දෙනවා. 1. අපේ හිතන විදිහ අපෙම වෙනස් කරගන්න. 2. මේ වෙනස්කම් වලට පුරුවන් තරම් ඉක්මනට හැඩගැහෙන්න. 3. කවුරු හරි නීති රෙගුලාස් ගෙනල්ලා මේක හදයි කියලා බලාගෙන ඉන්න එපා. මොකද එහෙම දෙයක් නොවෙන්නත් පුරුවන්. 4 වෙනි කොටස බොට්ස්ලා ප්‍රතිචාර දක්වන හැටි. හරි. එහෙනම් අපි මේ බොට්ස්ලාව පොඩි ටෙස්ට් එකකට දාලා බලමු. මේ තරම් සංවේදී ප්‍රශ්නයකට එක එක AI පද්ධති උත්තර දෙන්නේ කොයි වගේද? බැලු බැල්මටම පේනවා හැම AI එකක්ම උත්තර දෙන්නේ එකම විදිහට නෙවෙයි. Google සහ Grok වගේ ඒවා හරිම කෙලින් නෑ ඒක මිත්‍යාවක් කියලා කියනවා. ChatGPT නම් උත්තරේ ටික මෘදු කරලා එක කතාවක් සම්ප්‍රදායක් කියලා විස්තර කරනවා. Siri නම් විහිළුවක් කරලා ප්‍රශ්නෙම මාරු වෙන්න තමයි හදන්නේ. මේකෙන් ඇත්තටම පේන්නේ මේ වගේ සංවේදී මාතෘකා හසුරවන්න කොහොමද කියන එක ගැන මේ AI හදන අයටවත් තාම ස්ථිර ක්‍රමවේදයක් නෑ කියන එක. මේ වගේ දේවල් නිසා සමහර දෙමව්පියන් දැන් අලුත් විසඳුම් හොයනවා. ඒක අම්මා කෙනෙක් සැලසුම් කරලා තියන්නේ නත්තල් සීයා ගැන කිසින දෙයක් එළියට එන් වළක්වන්න
අලුත් අවුරුද්ද එනකම්ම ගෙදර තියෙන Google Home ස්පීකර් එක ඕෆ් කරලා තියන්න. අවසාන කොටස AI යුගයේ ළමා කාලය. ඉතින් මේ හැම දෙයකින්ම ළමා කාලයට මොකද වෙන්නේ? අපි පොඩ්ඩක් හිතමු මේ සම්ප්‍රදායයි තාක්ෂණයයි අතර ගැටුමේ දිගු කාලින බලපෑම මොකක් වෙයිද කියලා. මේ අවසාන කතාවෙන් හැමදේම තේරෙනවා. අවුරුදු 7ක දරුවෙක් එයාගේ අම්මට නටාලිට කියනවා Google එකේ තිබ්බා නත්තල් 100ව හැදුවේ කොකාකෝලා සමාගමෙන් කියලා. බලන්න දරුවෙකුගේ ඒ ආශ්චර්යමත් විශ්වාසය වෙනුවට ආදේශ වෙලා තියෙන්නේ සමාගමක කතාවක්. ඒ අම්මා නටාලි කියන දේ ඇත්තටම හිතට වදිනවා. එයා කියනවා මට පැහැදිලිවම පේනවා AI හින්දා අපි හදන්නේ ටිකක් විවේචනාත්මක හැමදේම දිහා සැකෙන් බලන ළමා පරම්පරාවක් කියලා. මේකෙන් මේ අලුත් යථාර්ථයේ තියෙන චිත්තවේගයේ පැත්ත හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් අවසානයේ ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නය. ඕනම උත්තරයක් ඇඟිලි තුඩක තියෙන මේ වගේ ලෝකෙක ළමා කාලයේ තියෙන සුන්දර ආශ්චර්ය අපි ඒක රැකගන්නේ කොහොමද? ඒක තමයි හිතන්නට ඉතුරු වෙන්නේ.